සමගින් ශිපාර පන්දු එම සඳහා සූදානම් වෙනවා. මෙතන සුභාල් පන්දු රැකනවා. එම්.ජී. ධනුෂ්ක අපි ආදරණීය ශිල්පියා පන්දු රැකීමෙන් තිබෙනවා. මිලිඳු සදරුවන් ශිරාන් චන්දන වේදිකාවේ තරුව කඩුල්ලගෙන ක්‍රීඩකයා අපි නිලාන් හෙටිආරච්චි ඉන්නවා. රෙඩ් ඉන්නවා. මේ සියලු දෙනාත් එක්ක මෙන්න ප්‍රථම සූදානම් වෙනවා. තරගය ආරම්භ කරන්න කලින් පෙරපුරුව සිද්ධ කළා. මෙන්න පැන්ටා සෙමෙන් ගමන් නිලාන් සමග පැන්ටා ඉන්නවා. පන්දුවට පහර දෙන්න ලංකාවේ ලොකුම දිගම ඇවුල හිමි අපේ ආදරණීය කලාකරුවා ආදරේ පැමිණීමේ හස්ත සංඥාව ලබා දීමේ ආදරේ හසතරන් ආදරේ වාටත් තිරන් අකුරස්ස ඉන්න ලබාගෙන සූදානම්. Tamanගේ තිරන් අකුරස්ස සූදානම් පන්දුවට පහර එළවන්න මෙන්න ක්‍රියාත්මකයි. දාසුමාරේනවා ලකුණු හතරකින් ආරම්භය ලබා ගන්නවා. ඒ සමගින් ක්‍රියාත්මක කරමින් තිරන් අකුරස්ස ප්‍රථම ලකුණු ලබා ගන්නවා. පන්දු වාරයකට පන්දු 3යි. ඒ අනුව පන්දු වාර 2යි ලකුණු 6 පන්දු 6ක් තුලදී ලකුණු ලබා ගැනීම සිදු කළ යුතුයි. මේ රටපත් ක්‍රියාත්මක කරන ටිකක් මම හිතන්නේ මේ තරගයේ පුරාවටම දවන්ත පහරව කීපයක්ම එකතු කරමින් සහරා ප්ලස් සංගීත කණ්ඩායමේ ලකුණු ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ දායකත්වය ලකුණ ලකුණු මැෂිම ක්‍රියාත්මක කළේ පන්දිවන ක්‍රීඩකයා ෂෙහාර සූදානම් තිරන් අකුරැස්සට එරුහි පන්දුවම සඳහා දිවෙනවා. පන්දුව උසස් පැන පැවරත්ව කරනවා. උඩින්ම පන්දු පාර යනවා. ලකුණු 6ක් යුතුයි. ඒ ලකුණු 6ත් සමග මෙන්න රංගනයේ අතරේ මෙන්න ෆැන්ටාගේ රංගනය බොහොම අපූර්වයි. අන්තර්ජාලය අද සජීවී අයරින් මේ ක්‍රීඩා විකාශය එකතු කරනවා. අනිවාර්යයෙන්ම ඒ සඳහා අපට නිරන්තර සහයෝගය ලබා දෙන මේ පන්දුවට තිරන් අකුරස්සල අභියෝගයක් තියෙනවා. මේකටත් ලකුණු 6ක් ඇහුවොත් රුපියල් 1000ක් හම්බෙනවලු වෙනම. 6ක් ඇහුවොත් 1000ක් දෙනවලු. අනිවාර්යයෙන්ම සුජී දෙනවා කියන්නේ. ඔව් සුජී දෙනවා. 1000ක් දෙනවලු මේකටත් 6ක් ඇහුවොත්. හැබැයි පන්දිය වල 500 බෙදා ගන්න බෑ. ඒ නිසා තමයි මතක් ලකුණු 6ක් ලැබුණොත් 1000ක් ලකුණු 1000ක් නමුත් වාසනාව කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ලකුණු 6ක් වළක්වනු ලැබුවා. මම හිතන්නේ ටිරාන්ගේ පිටේ ලකුණු 6 මිලින්ද දක්ෂ පන්දු රකින්න ක්‍රීඩකයෙක් මම හිතන්නේ ඊට පෙර තරගයේ මිලින්ද සංගරුවන් මේ උඩ පන්දු දෙකක් රැකගත්තා ඊට හත තරගයේදී. ඔව් අනිවාර්යයෙන්ම ඔහුගේ පන්දු රැකීමේ ඉරියව්ව සහ ඔහු පන්දු රැකීමේ විලාසයත් මනමින් මනාවට ඔප්පු කර තිබෙනවා. ඔහු මට මතකයි ලකුණු සංඛ්‍යාව පළවෙනි පන්දු කණ්ඩායමේ රැඳී සිටින කාලේ ලකුණු 11ක් ලබා ගත්තා. සහරා ප්ලස් සංගීත කණ්ඩායම ලකුණු 11ක් ලබා ගත්තා. මීළඟ පන්දුව කාටද බාර දෙන්නේ? සුනීර සූදානම් සුමීර ඉන්නවා. පන්දු යවන්නන් මේ ගායක කණ්ඩායම තුල රැඳී සිටියත් අද දවසේදී සහරා ප්ලස් කණ්ඩායමේ නියම පන්දු යවන්නන් බලනකුරස්ස සූදානම්. මෙන්න යලිත් ඔහු වැඩි අවස්ථාවක් උදා කරගෙන මෙන්න සුනීරගේ පන්දුව ලැබෙනවා. පාරක් කෙල්ල කරනවා. ඉතාමත්ම හොඳින් එක් ලකුණයි. දෙවන ලකුණ ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඊට පෙර අත්තුව මම හිතන්නේ බොහෝ අපූර්වයි. පන්දුවේ වෙන පන්දුවත් අරගෙන ආවා. දෙපළම විනෝද ජනක ආකාරයෙන් තමයි මේ පාදේ මම හිතන්නේ ඒ අනවශ්‍ය හැරීම් පොරේ පන්දුව යොමු කරන විශ්වාසයක් තිබුණා පන්දුව අරන් යන්නට පුළුවන් කියලා. ඔව් ඒ වගේම තිරන්න කුරැස්සගේ අනවශ්‍ය හැරීමක් සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මේ කෙන්ද පෙරලීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අද දවසේදී බොහොම තමයි සහෝදරයෝ හැටියට සඳන් පෙරේරා ශනිකෝ දුවගෙන එනවා. තිරන් අකුරස්සගේ අසනීප තත්ත්වය බලන්න බොහොම සුන්දරයි. කවුරුත් සහෝදරයෝ හැමෝම පැන්ටා සූදානම්. ලකුණු 6ක්ද උඩ එම්.ජී. ධනුෂ්ක රැකගෙන ලැබුවා. යනවා පැන්ටා ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි. ලකුණු 12යි. ලකුණු 12ක් වෙද්දී සහරා ප්ලස් සංගීත කණ්ඩායම ලකුණු 12ක් පමණයි ලබාගෙන තිබෙන්නේ. දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක වෙන්නේ. දෙවන පන්දු වාරයේ එක පන්දුවක් ක්‍රියාත්මක වුණා. තව පන්දු දෙකක් අවසන් පන්දුව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ. අවසන් පන්දුව ලකුණු 12ක් පමණයි ලබාගෙන තිබෙන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව මෙන්න කොස්තා අපේ තරිඳු කොස්තා සූදානම්.
පන්දුව පිළිගැනීමට සෑහෙන වේලාවකට පසුව පිටෙන් ආක්‍රමණය කරවන්නට සියල්ල සූදානම් කරගෙන බලාපොරොත්තුව අවසන් පන්දුව තුලින් ලකුණක් හෝ දෙකක් ලබා ගැනීමේ ලබා ගන්නවා. නමුත් එක් ලකුණයි දෙවන ලකුණ යන්නට පෙර ආත්තුව ලකුණු 13ක් දැඩිගේ හැටියට සටහන් වෙනවා. ඒ අනුව ඉනිම නිමාවටපත් වෙනවා. සමගින් ලකුණු 13යි ලබා ගත්තේ. ජයග්‍රහණය සඳහා ලකුණු 14ක් අවශ්‍යයි. අපේ ලකුණු පූර්වයේ මහත් වුණු සඳහන් කරා මම හිතන්නේ තරගයක සටහන් වූ අඩුම ලකුණු සංඛ්‍යාව ලකුණු සංඛ්‍යාවනේ ලකුණු 3 අඩුම සංඛ්‍යාවනේ. ඒ නිසා තවමත් මයිදානයේ සහර ප්ලස් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ප්‍රහාරාත්මක කණ්ඩායම සහර ප්ලස් සංගීත කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලකුණු 12. අද දිනේදී ලබාගත්තු අද දිනේ මයිදානයේ ඉතාමත් හොඳින් පිට හසුරුවපු සංගීත කණ්ඩායමක් හොඳ ක්‍රීඩකයන් හිටියා. නමුත් අද දිනේ අවසාන මහා තරගයේදී සහර ප්ලස් සංගීත කණ්ඩායම මේ පිටියේ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව අද මේ අවසාන මහා තරගයේදී ගායකයෝ ඉදිරියේ ලබාගත් බව මතක් කරන්න ඕන. මෙන්න සහර ප්ලස් අපේ ආදරණීය සංගීත පුකුර එනවා වේදිකාවේ ක්‍රීඩා පිටියට සංගීත කණ්ඩායම අවතීර්ණ වෙද්දී අපි ගායක කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් නියුගලේ ක්‍රීඩා පිටියට එක්කාසු වෙමින් තිබෙනවා. මේ අද දිනේ පුරාවට මේ පිටිකරුවන් නියුගලේ තමයි ආරම්භයේ සිටම රැඳී සිටියේ. ඔවුන්ගේ ලකුණු මැෂින් ක්‍රියාත්මක කරන්නට දැන් ඒ හැකියාවට කුමන ආකාරයේ පිළිතුරු ලැබෙවිද යන්න තවමත් අපට කියන්නට හැකියාවක් නැහැ. ටිරාන් අකුරස් ප්‍රථම පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට සූදානම්. ටිරාන් අකුරස් යම්කිසි පාදයක ආබාධයක් තුලයි පන්දයම සිදුවන මේ අතරතුරත් ටිරාන් අකුරස්ට ලොකු වගකීමක් තිබෙනවා. Tamanගේ පන්දු තුන මේ ලකුණු 13 රැකගන්නේ කෙනෙක්ද කියලා කර ගැනීම තමයි අපේ නායක ලේකම්තුමා ආරත්න බණ්ඩාර ඔයා කෙලිම කුරුණෑගලින් ඇවිල්ලා කුරුණෑගලින් ආපු ආයන ශිල්පීය වේදිකාවට නගනවා. මම බොහොම අපූර්වව බලාගෙන ඇතුගල් පුරවරේ පිළිබඳව ඇතුගල් පුරවරේම ඇවිල්ලා කියනවා සද්දන්ත කුලේ මිනිස්සු එහෙම තමයි. ඒ සද්දන්ත කුලේ රැඳී සිටමින් මෙන්න ගායක කණ්ඩායම වෙනුවෙන් පිත්ත හසුරවන ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ටිරාන් අකුරස් සූදානම් පන්දුව පිළිගන්නට ඉන්න ලබාගෙන සූදානම් වෙනවා. පිට ඔසවා තබා ගැනීමෙන් පන්දු පාර ක්‍රියාත්මක කිරීමේ අභිලාෂයෙන් නිදුව යම්කිසි උපදේශක් ලබා ගන්නවා විනිසුරුතුමන්ගෙන් පාදයේ ආබාධය සමග ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුව ඇතිව කුමන ආකාරයකටද මා පන්දුව ක්‍රියාත්මක කළ යුත්තේ යන තේමාව විය යුතුයි. ඔහු ඒ විමසා සිටියේ මෙන්න ක්‍රියාත්මක කරන්නට අභිලාෂයෙන් නිදුව මෙන්න ලැබෙන පන්දුවල පිටතරම ලබාගෙන පහර එල්ල කරන්නට උත්සාහ කළත් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මම හිතන්නේ හොඳ පන්දුවක් ටිරාන් අකුරස්සට ලොකු වගකීමක් තිබෙනවා. සාරබ්ලා සංගීත කණ්ඩායම බොහොම ලස්සන දිගු වරලසක් කිවේ ආදරණීය සුන්දර ක්‍රීඩකයා ටිරාන් අකුරස්ස අද ක්‍රීඩා පිටියේ බොහොම අපූර්වට දස්කම් පෙන්නනවා. මෙන්න ආබාධයේ තුලයි ඔහු පන්දු ඇවිත් මම හිතන්නේ මීට ප්‍රථම තරඟවලදී තාමත් මැනවින් පන්දුව පාලනයක් යතුව යවපු ක්‍රීඩකයා. මම දන්නා කණ්ඩායම් හැංගීම කියන්නේ මෙන්න මේක තමයි. කණ්ඩායම් වෙනුවෙන් සේවය කිරීම තමයි මේ ප්‍රයෝජනෙට ගෙන තිබෙන්නේ. වයිට් පන්දුවක් ලැබෙන්නේ වයිට් පන්දුවක් හැටියට ප්‍රවේශම් විය යුතු කාරණාව මෙයයි. ඒ අතරතුර ගායක කණ්ඩායම දෙසින් බැලූ කල නමුත් මේ විය යුත්තක් නොවිය යුතුයි. සාරා ප්‍රායස් කණ්ඩායම දෙසින් සංගීත කණ්ඩායම පැත්තෙන් විය නොවිය යුත්තක්. මෙන්න යලි අකුරස් ඔහු යවන පන්දුවාරයේ අවසන් පන්දුව ඉවලින්මයි ඇදී එන්නේ තවමත් රැක ගැනීමට හැකිද? හැකියාවක් ලැබෙන්නේ ලකුණු 12යි. 12ක් ඇදීලා මුල් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ. ඒ අනුව තවත් ලකුණු දෙකක් පිටුපසින් රැඳී තිබෙන්නේ. මෙන්න එනවා සහර ප්ලස් සංගීත කණ්ඩායමේ හැමතැනකදී බර කරට අරන් කටයුතු කරන අපේ කොස්තා අපේ ප්‍රදීප්‍යගෙන් ලැබෙන පන්දුව කොස්තා දානවා මේ පන්දු තුන එක ලකුණක් වල ලැබෙන්නේ නැති වෙන ජයග්‍රහණය කරා යන්නට. ඒක තමයි අභියෝගය. වාසනාව පන්දුව තිබෙන්නේ තරිඳු කොස්තා සුරතයි තරිඳු කොස්තා ඔබේ වාසනාවන්ත ක්‍රමවේදය තමයි අද දිනේ පුරාවටම ඔබගේ පන්දු වාරය තුල Tamanගේ යුතුයකම් කොටස මැනවින් ඉටු කර තිබෙනවා. මෙතෙක් පැවති තරඟවලදී මේ තරඟයේදී මේ පන්දු තුන ආරක්ෂා කර ගනීවිද කොස්තා ලකුණු දෙක රැක ගන්නට හැකියාවක් ලැබුණොත් සම්පූර්ණයෙන්ම තත්ත්වය වෙනස්. නමුත් මෙන්න ඒ බාර ගිලී යනවා අනුශූරයන් බවට සාරා ප්ලස් කණ්ඩායම නතු කරමින් කෙසේ වෙතත්
ගායක කණ්ඩායම අද වටිනා කියන මුදලට හිමිකම ලබාගෙන රස මිහිරස රාත්‍රියේදී ගායනයෙන් එකතු වෙලා එක්කාසු වෙන්නට සූදානම් වෙන විට ඒ ජය සංකේත ප්‍රධානයත් ඒ වේදිකාව තුලම ගෙනහැර දක්වන විට විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ සියල්ල සංවිධාන ශක්තියට එක්කාසු වුණු ඒ කණ්ඩායම් පිළිබඳව විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ සියල්ල ගෙන එන්නට නිරන්තර දායකත්වය ලබා දුන්නු විශේෂයෙන්ම අපේ සම්පත් කුමාරසිංහ ඒ වගේම දිමුතු චාමර ඒ වගේම සමරකෝන් ජයසිරි ඒ වගේම චරිත් වෙලිබත්ත ඒ වගේම මේ සියල්ල අතරින්ම දිනේෂ් ආතාවුද මේ සියල්ල ගෙන එන්නට සභාපතිත්වයෙන් මෙහෙවර කරද්දී කසුන්න විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ඒ වගේම චාමින්ද බණ්ඩාර මේ සියල්ලම අරගෙන එද්දී ලංකා සොබ්බෝ ලයිව් Facebook පිටුව හරහා සජීවීකරණයෙන් අරගෙන එද්දී අමතක කරන්නට බෑ. ඒ වගේම ශානු විජේසිංහ ෆොටෝග්‍රැෆික් ආයතනය අද දවසේ නිල ෆොටෝකරුවන් බවට පරිවර්තනය වෙලා සහයෝගය එකතු කරා. ඒ වගේම දේශපාලන අධිකාරී කටුනායක සේදුව නගර සභාවේ නගරාධිපතිතුමන් ඒ වගේම නියෝජ්‍ය නගරාධිපතිතුමන් ඇතුළු සියලුම දේශපාලන අධිකාරිය සියලු දෙනාට ව්‍යාපාරික ප්‍රජාවටත් ඒ වගේම අධ්‍යයනයේදී විනිසුරු දායකත්වයන් ලබා දෙමින් අපහා සම්බන්ධ වුණු ඒ විනිසුරුවන් සියලු දෙනාටමත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කළ යුතුයි. ඒ නිසාම ඒ ස්තුතිය ගෞරවය එලෙසින් පුද කරවදී අද ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ වෙනුවෙන් නිරන්තර දායකත්වය ලබා දුන්නු තුරේස් විජේසිංහ ඒ වගේම උදාර පෙරේරා දිනේෂ් නිසංක සමගින් ලකුණු සටහන් කිරීමට මාත් සමග එකතු වුණු මා මිත්‍ර ත්‍රිදර්ශන දිසානායක ඔයාලට තෝතේ හැමෝටම තෝතේ ඒ ආශිර්වාදයේ එලෙසින්ම පුද කරමින් ප්‍රසංග අරමුමට කලින් සැලසුම අරගෙන එන්නට අපේ එලිමහන් ප්‍රසංග වේදිකා